ජීවිතේ සමහර තැන් තිබුණා, සමහර දවස් තිබුණා, සමහර වෙලාවල් තිබුණා බස් එකට යන්න රුපියලක් නැහැ. බස් එකට යන්න 725ක් නැහැ. අද රුපියලකින් යන්න බෑ. හැබැයි අපිට තිබුණ රුපියලකින් 750කින් යන්න තිබුණු කාලයක්. ඒ වගේ අදටත් සමහර අයට තියෙනවා ඒ යන්න ඕන තැනට රුපියල් 50ක් යයි 100ක් යයි. දැන් මට සමහර අය කියනවා රුවන්වැලි සෑයට යන්න බස් එකට සල්ලි නැහැ කියලා. මොනතරම් පාපයක්ද නේ? නෙළුම් වලක් පූජා කරන්න සල්ලි නැහැ. ආරණ්‍ය සේනාසනයට දාණයට පොල් ගෙඩියක් දානෙට අරන් දෙන්න මේ පොල් ගෙඩියක් ගන්න අරන් දෙන්න සල්ලි නැහැ කියනවා. තව මොනවද? දැන් මගේ ජීවිතේ වුණත් මට හිම වෙච්ච තැන් තිබුණා. බස් එකට යන්න රුපියලක් නැති දවස් තිබුණා. පාන් රාත්තල 780යි. පාන් රාත්තල 725 තියෙන කාලේ 725 නැහැ ගෙදර. ඇයි එහෙම වෙන්නේ? පෙර ආත්මවල මේ බොදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් උදෙසා දාන මාන බුදු පූජාවන් කරද්දී ඒවට අකුල් හෙලලා නැත්තම් ඒවා කරලා නැහැ. බල්ලන්ට කපුටන්ට දුන්නට පූජාච පූජනීයානම් වෙන්නේ නැහැ. දැන් හිතාගෙන ඉන්න කට්ටියම තමයි. අනාථයින්ට කණ්ඩ දුන්නාම පූජාච පූජනීයාන වෙනවා කියලා හිතන්නේ. පූජාච පූජනීයාන ඒතම් මංගල මුත්තමන් කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම පූජාච පූජනීයාන වෙන්නේ මාර්ගඵලලාභී සෝතාපන්න සවෘදාගාමි අනාගාමි අරහත් පසේ බුදු බව ලැබූ සම්මා සම්බුදු බව ලැබූ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පෙරදරි කරගෙන දහම් ගුණ පෙරදරි කරගෙන සංඝ ගුණ පෙරදරි කරගෙන මේ මහෝත්තම වූ මහා සුවිසි ගුණ දැනගෙන අවබෝධ කරගෙන විශ්වාස කරගෙන පූජා කළොත් මේ ජීවිතයේ මොකද වෙන්නේ? එයාට ගමනක් යන්න ගමන් බිම යන්න මොනවද යට ලැබෙන්නේ? යාන වාහන. එයා ආවේ පිච්චි පිටි දාඩිය හලහලා කකුල් කැක්කම හැදෙනකන් යාට ඇවිදින්න ලැබෙයිද? කවදාවත් නැහැ. සංකස්සපුරෙන් සංකස්සපුරේට ලෞතර බුදුරජාණන් වහන්සේ දිව්‍ය තලයේ ඉඳන් බැස්සේ කොහොමද? රත්තරන් මිනිමගකින්. එතකොට කොහොමද ඒක? අදටත් මම දකිනවා අපේ පින්වන්ත ගුණවන්ත මේ භික්ෂුන් වහන්සේලා වඩින තැන්වල පාවඩ ඔසවනවා. පබල කුඩ ඔසවනවා, පාවඩ දානවා, පාදෝනේ කරනවා. ඇයි මේව කරන්නේ? ඒ සිතේ දරාගෙන ඉන්නේ බුදු ගුණ නිසා. සමහර අය ඇති ඉතින් බුදු ගුණ දරාගෙන එනවා වගේ රඟපාන අය. ඉතින් ඒක නිසා ඒ අය වුණත් ඒ සත්කාර සම්මාන ලබන්නේ පෙර ජීවිතවල තමන් කරපු ගෞරවය. අද තමන්ට යම් ගෞරවයක් ලැබෙනවා නම් තාන මාන
සැලකිලි ලැබෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි පෙර ජීවිතවල තමන් දුන්න දේවල්. හොඳ හෝ නරක ලැබිලා ඇති. ඉතින් එදා බස් එකට යන්න රුපියලක් නැතුව හිටපු මම අද මට එහෙම ප්‍රශ්නයක් නැහැ. අද මට එහෙම එන්න අපහසුතාවයක් නැහැ. ඉතින් දැන් බස් එකක ගිය කාලයක් මතක නැහැ. ඇයි බුදු ගුණ කියන්න ගත්ත දා ඉඳන් අපිට ගමන් පහසුව සැලසුණා. මග වියදම ලැබුණා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බුදු ගුණ සරණ ගිය විට සියලු අගහිගකම් දුරු වෙයි සෑම විට. මේක පිළිගත්තොත් කෙනෙක් නිසි කල ඔහු රජෙක් සිටුවරයෙක් වෙයි සැබෑවට. මේ කියපු ටික යම්කිසි කෙනෙක් ලියලා ගහගන්න ඕනේ ගෙදර ඉදිරි පිට. හැබැයි කිසිවෙක් මේ වචන ටික ගහගන්න නැති බව මට නම් සුවර්. ඇයි යහපත් දෙයක් ගැන විශ්වාසයක් නැත. ඇයි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ හිත. එයාගේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් ගැට වැහිලා අන්ධකාරය කියන එක කෑලි කපන්න පුළුවන් කට්ට කරවලටත් වැඩි. ඉතින් ඒක නිසා කෙනෙක්ගේ මේ පින අඩු වුණොත් මොකද වෙන්නේ? සාගතයක් වෙනවා, නියගයක් වෙනවා, ගම් වතුරක් වෙනවා, සුනාමියක් වෙනවා. වසංගත කියන්නේ ලෙඩ රෝග. සමහර මිනිස්සු ඉන්න බොණ්ඩ වතුර ඉවුරක් නැහැ. සමහර ගෙවල් තියෙන වතුර නැහැ. බොණ්ඩ වතුර නැහැ. මඩ වතුර බොන්නේ. එහෙම තියෙනවා. ඇයි වතුර දන් දීලා නැහැ. වතුර බෝතලයක් කඩෙන් ඇරන් සල්ලි දීලා පූජා කරන මිනිස්සු ලෝකෙ ඉන්නවද? නැහැ. හරි පව්කාරයෝ වැඩි ලෝකෙ. ලෝකෙ පව්කාරයෝ වැඩිද අඩුයිද? ලෝකෙ පින්කාරයෝ පොසත් අය ලෝකෙ අඩුයි. දුප්පත් අය වැඩි. අසනීපය ලෝකෙ වැඩිද අඩුයිද? වැඩි. නිරෝගීමත් අය අඩුයි. දැන් ඔය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ නිරෝගීමත් අය අතර බුදුරජාණන් වහන්සේ හැර නිරෝගීමත් අය අතර මේ 80 මහ ශ්‍රාවකයන් අතර ඒ භික්ෂුන් වහන්සේලා අතර ලෝකයේ බුදුරජාණන් වහන්සේට විතරක් දෙවෙනි වුණ නිරෝගීමත් කෙනා කවුද? බක්කුල මහරහතන් වහන්සේ. ඇයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට රහතන් වහන්සේ කෙනෙක්ට මාර්ගඵලලාභී උත්තමයෙකුට බෙහෙත් පූජා කිරීමේ ආනිසංස මොකද්ද? නිවන් දක්නා ජාති දක්වා ජීවිතේ පිරිනවන් පානකම්ම ලෙඩක් නැහැ. එතකොට ඇයි බෙහෙත් පූජාව? ඉතින් ඒක නිසා දැන් අපේ කට්ටිය බෙහෙත් පූජාවක් කරනවා. බෙහෙත් නෙමෙයි පූජා කරන්නේ වහ පූජාව. වහ දන් දීම. ඇට කෑලි කොළ කෑලි මුල් කෑලි කපලා
වට්ටියක තියලා ඉටිකොලයකින් වහලා 500යි 1000යි 2000යි කියලා. ඉතින් පූජා කරන්න නම් දන්නේම නැහැ ඉතින්. මොනවද වන්දා ඉතින්. මොනවද කියලා ඉතින් පූජා වේවා කියලා එනවා. ආවදායි ධම්මොන්ට හැදෙනවා ලෙඩ ටිකක් ආයේ නැහැ. හොයාගන්න බෑ. වහ පූජා කරනවා. වහ දන් දෙනවා. කොච්චර එහෙම කරනවද? ඉතින් ඒක නිසා තමන්ගේ ජීවිතේ හිඟමනට වැටිලාද? එහෙනම් බුදු ගුණ හොඳට දැනගන්න. දහම් ගුණ හොඳට දැනගන්න. සංඝ ගුණ හොඳට දැනගන්න. මේක දැන සාමාන්‍ය වශයෙන් හරි සරල විදිහට මේක දැනගන්න තියෙන ලංකාවේ දැනට ඔයාට ලේසිම ක්‍රමය තමයි නිවන් මඟ බුදුගුණ YouTube නාලිකාව බලන්න. වීඩියෝ මං හිතන්නේ ඇති 700 ගානකට ආසන්නව. අර මුල් කාලේ වීඩියෝ වල 200 300 කාලේ තියෙනවා බලන්න. මේ බුදුගුණ ගැන හොඳට කියලා තියෙනවා. දහම් ගුණ ගැන හොඳට සිංහල තේරුම කියලා තියෙනවා. ඊටා සරලව සංඝ ගුණ ගැන කියලා තියෙනවා. යම්කිසි කෙනෙක් අද දුප්පත් වෙලා ඉන්නේ ඇයි? අසරණ වෙලා ඉන්නේ ඇයි? යන එනමන් නැතුව ඉන්නේ ඇයි? දැන් මට ලංකාවේ ගොඩක් අය කිය වයසක තාත්තලා වයසක අම්මලා මට කතා කරලා කියනවා මේ අපිත් ඉතින් බොහොම හොඳට හිටපු අය අද මට ඉන්න තැනක් නැහැ සර් අසරණ වෙලා ඉන්නේ කියලා. ඉතින් මම කියනවා ගාමසේක ගිහිල්ලා හම්බෙන්න නැත්තම් පළාතේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ දිසාපති ලේකම්තුමිය හරි ලේකම්තුමා හරි ඉන්න කෙනා ගිහිල්ලා හම්බෙලා ඔය විස්තරي කියන්න. එතකොට රජයෙන් මේ හදලා තියෙනවා යන එනමන් නැති කෙනෙකුට නතර වෙලා ඉන්න මේ නිවාස ළමා නිවාස තියෙනවා වැඩිහිටි නිවාස තියෙනවා. ඒ වගේ තැනකට යන්න මාර්ගයක් කියලා හදලා දෙනවා. ඉතින් මට ගොඩාක් අය කතා කරපු අය ඒ වගේ තැන් වලට ගිහිල්ලා තියෙනවා. එයි මේ කෙනෙකුට තමන්ගේ පින නැති වෙන්නේ පින ගැන විශ්වාසයක් නැහැ. හැමදාම පින් කරන්න ඕන, හැම මොහොතෙම පින් කරන්න ඕන. වචනයෙන් පින් කළ හැකි, සිතුවිල්ලකින් පින් කරන්න පුළුවන්, ක්‍රියාවකින් පින් කරන්න පුළුවන්. එයනේ සිතින් පව් කරන්න පුළුවන් නම්, වචනයෙන් පව් කරන්න පුළුවන් නම්, ක්‍රියාවකින් පව් කරන්න පුළුවන් නම් ඒක අනිත් පැත්ත සිතින් කුසල් රැස් කරන්න පුළුවන්, වචනයෙන් කුසල් රැස් කරන්න පුළුවන්, ක්‍රියාවකින් කුසල් රැස් කරන්න පුළුවන්. කුසල් රැස් කිරීමෙන් මොකද වෙන්නේ? සියලු පව් දුරු වේ. සියලු පව් දුරු වේ. කුසල් රැස් කරපුවම මොකද වෙන්නේ? ආයේ මේ සංසාරේ උපදින්නේ. කුසල් රැස් කරාම මොකද වෙන්නේ? ආයේ මේ අපායේ උපදින්නේ. ආයේ දුප්පත් වෙලා උපදිනවද? වේගයෙන් සැප විඳින්න ඕන. ඉක්මනට දියුණු වෙන්න නම් මොනවද කරන්න ඕන? කුසල් රැස් කරන්න ඕන. කුසල් රැස් කරන්න ඕන. හිමින් සැරේ ඉතින් පෝසත් වෙන්න ඕන නම් පින් කරන්න ඕන. පින් කරපුවාම පින එවලෙම ඵල දෙන්නේ. ටික වෙලාවක් යනවා. දැන් පව් කරපුවාම එවලෙම ඵල දෙන්නේ. ටික වෙලාවක් යනවා. අකුසල් කළාම එවලෙම ඵල දෙනවා. කුසල් කළාම එවලෙම ඵල දෙනවා. ditta dhamma vedaniya karmය තියෙනවනේ. මේ ජීවිතයේ මේ මොහොතේම ඵල දෙනවා. දැන් ඵල දීලා නැද්ද මිනිස්සුන්ට? ඵල දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමේ ධම්ම දෙසී පරාභව.
ගොඩාක් අය පින් කරන්න කැමති නෑ. ගොඩක් අය කුසල් කරන්න කොහෙත්ම කැමති නෑ. හැබැයි පව් කරන්න ආසයි. අකුසල් කරන්න හරි කැමති. ඒකනේ කුණුහරුප කියනකොට මිනිස්සුන්ට hina යන්නේ. කුණුහරුප කියනකොට hina යනවනේ. ඇයි? කුණුහරුප හිතේ තියෙන හින්දා. තරහ යන දෙයක් කිව්වම මිනිස්සුන්ට ඇයි තරහ එන්නේ? තරහ හිතේ තියෙන නිසා. වෛරයක් ඇති කරගන්න දෙයක් කිව්වම හිතට වෛරයක් ඇති වෙන්නේ ඇයි? වෛරය හිතේ තියෙන හින්දා. ඔබ අතු පැලක ඉන්නවනම් ලෑලි ගේක ඉන්නවනම් ඔබට සැනසීම නැත්තම් ඔබ මතක තියාගන්න ඔයා නව අරහාදී බුදුගුණ දන්නේ නැති කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා දැන් වෙලාව 2:00යි වෙලාව පාන්දර. ඉතින් මම කල්පනා කරා මේ මහ පාරවල් වල ඉන්න මිනිස්සුන්ගේ මූණවල දිහා දැක්කහම ලේ කඳුලක් නැහැ මූණේ, සතුටු සිනහාවක් නැහැ මූණේ, සැනසෙල්ලක් නැහැ මහම්. ඒ මූණවල මොකක් ඇසල කඳුළු නැති වුණාට හිත යටින් අඬනවා, වැළපෙනවා. ප්‍රශ්න හමු වේ පරාජය වෙලා ජීවිත අසරණ වෙලා. ඉතින් මේ දවස්වල සින්දුවකුත් දාගෙන මට ඊයේත් ඇහුණා. අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. සරණක් නැති නිවනක් නැති මේ සසර දනව්වේ අපේ අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. දැන් මේ කියපු ගායකයෙක් නැහැ පරලොව ගිහිල්ලා. ඇයි මෙහෙම හිතෙන්නේ? බුදු ගුණ නැති හිතක් අසරණයි. දහම් ගුණ දන්නේ නැති හිතක් අසරණයි. සංඝ ගුණ දන්නේ නැති හිතක් අසරණයි. තොරම් බැලුවට බුදු ගුණ පේන්නේ නැහැ. පෙරහැර බැලුවට බුදු ගුණ පේන්නේ නැහැ. ඔයාලා හිතනවද ගෙජ්ජි එල්ලගත්ත නැටුවට බුදු ගුණ පේනවා කියලා? ලීකෙලි වන්නම් කස්තිරම් උඩරට පහතරට නැටුම් පෙරහැරෙන් නටන නැටිච්චියෝ දිහා දැක්කා කියලා බුදු ගුණ පේනවද? පේන්නේ නැහැ. මාත් ඔය පෙරහැර වල ගිහිල්ලා තියෙනවා. පෙරහැර වල කවි කියා ගිහිල්ලා තියෙනවා. මම ඔබ හොඳට දන්නවා. පෙරහැර බැලුවට බුදු ගුණ පේන්නේ නැහැ. බුදු ගුණ දකින්න නම් මොනවද ඕන වෙන්නේ? බුදු ගුණ දකින්න නම් මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කරගෙන යන්න ඕන. මධ්‍යම ප්‍රතිපදා බුදු ගුණ සරණ යන්න ඕන. බුදු ගුණ සරණ යනවා කියන්නේ අර උදේට හවසට ගෙවල් වල මැටි ගුලියකට කොන්ක්‍රීට් ගුලියකට මල් ටිකක් තියලා පහන් තිරයක් තියලා පහන් තිරේ ගිනි තියලා නේද? ගොම චුට්ටක් පුච්චලා මොකරන වැඩ මම කියන්නේ. හරියට හාවෙකුට කණ්ඩ ලේනෙකුට කණ්ඩ වගේ ප්‍රමාණයකට බල්ලෙකුට පූසෙකුට වගේ කණ්ඩ දාලා
තියලා ඉතිපිසෝ ගාථාවේ තේරුම දන්නේ දහම් ගුණ ගාථාවේ තේරුම දන්නේ සංඝ ගුණ ගාථාවේ තේරුම දන්නේ ඉතින් තියෙනවා. ඔය ගන්න ගෙවල් වල මල පෙරේතය. ටික දවසක් එහෙම කරගෙන යන්න වෙන්නේ වැඩි දවසක් උන්දලාට ඔක කරන්න වෙන්නේ මන් දන්නවා ඒ ගෙවල් වල ගොඩක් වෙලාවට මේ ටික දවසක් යෝග කරන්නේ. ගොඩක් ගෙවල් වල පිළිම තියාගෙන පහන් පත්තු කරපු ඒවා ටික දවසක් ඊට පස්සේ ඒවා කැලෑවෙනවා. වැඩි කාල බුදුහාමුදුරන්ට නිඳා කරන්න බෑ. මේ ලංකාවේ ඔය තොරන් ගැහුවා කාලයක්. වෙසක් මාසේ මේක මොකද වුනේ? තොරන් කඩාගෙන වැටුණා. තොරන් කඩාගෙන වැටුණා. මම පිටකොටුවේ ටවුන් එකේ මම වෙන උමනාවකට යන්න ගියේ. ටවුන් එකේ වතුර පිරීලා තොරණ කඩාගෙන වැටිලා මේ බල්බ් වල දහස් ගාණක් වතුරේ. ටවුන් එක මැදින් මම යනවා දණිය ගාවට වතුර පිටකොටුවේ. පිටකොටුවේ තොරණ කඩාගෙන වැටිලා. එක තොරණක් නෙමෙයි තොරන් ගොඩක් කඩා වැටුණා. ඇයි මේ බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා? බුදුගුණ වලට නිඳා කරන එක කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා පචයක්. කවදාවත් බුදුගුණ සරණ ගියපු කෙනෙක් නැහැ. මේ බණ ටික අහලා නිවන් මඟ බුදුගුණ YouTube නාලිකාව අහලා දැන් මේක තේරුම් ගත්ත ඔබ විතරයි බුදුගුණ සරණ ගියේ. අනිත් උන් සරණ ගියේ නෑ. උන් පචයක් ගහන්න. පොඩි එකාගේ පටන් මහ එකාගේ පටන් මහල්ලා දක්වා ගහන්නේ මොකද්ද? පච. පච කෙප්ප බොරුව. දෙවුන වෙන්න පුළුවන්ද? බොරු කියන එකෙකුටවත් දෙවුන වෙන්න බෑ. මුණ්ඩ කණ්ඩ නැති වෙනවාමයි. වතුර ටිකක් බොන්න නැති වෙනවාමයි. මිනිස්සු උනාට සමහර බල්ලෝ පූසවත් විඳින සැප සමහර මිනිස්සුන්ට විඳින්න නැහැ. ඒ හේතුව මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බොරුමුම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ කාලෙට මොකද්ද කියන්නේ? ගෞතම සම්බුදු ශාසන යුගය. මේක නරක කාලෙද? ගොඩක් අය කියන්නේ මේක නරක කාලයක්. අනේ බලන්නකො නරක කාලයක් උදා වෙලා. මෙහෙම කියන්නේ මොකද? ගොඩාක් වෙලාවට කියන්නේ කේන්දර බලන පව්කාරයෝ. ලංකාවේ තියෙනවනේ. ලංකාවේ බෞද්ධයි කියලා ගොඩක් කියාගන්නේ එවුන් අය කට්ටිය කණ්ඩායම ගොඩක් සමාජය අය බුද්ධ ආගම නෙමෙයි Hindu ආගමේ තමයි සඳ බැලීම. නව සඳ බැලීම තියෙන්නේ මොකද්ද? Hindu ආගම් වල මුස්ලිම් ආගම් වල බුද්ධ ආගමේ තියෙනවද හඳ බැලීම? නැකත් බැලීම. නැකත් බැලීමක් නැහැ බුද්ධ ආගමේ. එතකොට කෙල්ල වැඩි වියටපත් වුණොත් නැකත් බලනවා. කසාදයක් බඳිනකොට නැකත් බලනවා. අකුරු කියවන්න ගියපුවම නැකත් බලනවා. මං අහන්නේ දැන් අකුරු කියුවේ නැකත් බලලානේ. දැන් ඌ විශ්වවිද්‍යාලෙම ගියාද? ඌ මහ උගතෙක් වුණාද? මං අහන්නේ උගතෙක් වුණාද? හත්පොතු පරම්පරාවකට හම්බ කරලා දෙන්න පුළුවන් මිනිස්සෙක් වුණාද කියලා මං අහන්නේ. සිංහල අවුරුද්දේ නැකතට වැඩ ඇල්ලුවා කියන්නකො. දැන් අතකොටු සරු වුණාද? මං අහන්නේ එච්චරයි.
සිංහල අවුරුද්දේ නැකතකට ළමයි පාඩම් කරනවා වැඩල්ලන. දැන් විභාග පාස් වුණාද? නැකතට පහන් පත්තු කරනවා. දැන් හරි ගියාද? නැකතට තෙල් ගෑවා. හරි ගියාද? ඔය ඔක්කොම මිසදිටු දේවල්. දැන් ඔය කේන්දර බලන ඒවා කියන්නේ මොකද්ද? මේක අන්තිම නරක කාලයක්. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? අතපය කොර වෙන්නේ නැතුව ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පවතින වේලාවක, දහම් ගුණ පවතින වේලාවක, සංඝ ගුණ පවතින වේලාවක, බෞද්ධ රටක බෞද්ධ පවුලක මේ උත්තම වූ ශ්‍රී සද්ධර්මයේ ඇහෙන මානයක කල්යාණ මිත්‍රයන් ඉන්න සිටින මොහොතක මනුස්සාත්ම භාවයක් ලබා ගැනීම තරම් දුර්ලභ වූ මනුස්ස ආත්ම භාවයක් ලබා ගැනීම තරම් බුදු සමයක මේ මොන සමයේමද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලෙමි. මේ මොකද්ද මේ බුද්ධ කාලේ? අපේ උන් බුද්ධ කාලේ හිත කියලා හිතන් ඉන්නේ අර සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච කාලේ. නෑ දැනුත් මේ බුද්ධ කාලේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින යුගය, බුදුරජාණන් වහන්සේගේ ධර්ම ධාතුව වැඩ සිටින යුගය, බුදුරජාණන් වහන්සේ කියලා කතා කරන යුගය, බුදුරජාණන් වහන්සේගේ ධර්ම ජීවිතය වැඩ සිටින යුගය. එහෙනම් මේක පෞකාර කාලයක්ද? මේක අපල කාලයක්ද? මේක ඒරාස්තික කාලයක්ද? මේක ග්‍රහයෝ කිපිච්ච කාලයක්ද? නැත. ඒක නිසා ඔබ පිරිසිදු බෞද්ධයෙක් වෙන්න. උපැන්නට බෞද්ධ වෙලා ප්‍රතිපදාව අන්‍යාගමික කරගන්න එපා. ඒ අය යන ගමන ගියා හරි. ඒක යාළගේ ගමනනේ. මේක අපේ ගමන. අපේ ගමන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔවුන්ගේ ගමන ඕන මගුලක්. එයාලටත් යන දවසක ගැලවීමක් තියෙන මේ මාර්ගයෙන් විතරයි. ලෝකයේ යම් මිනිස්සෙක් ඇද්ද ඒ මිනිස්සයා මේ ප්‍රතිපදාව පුරුදු කරන්න ඕන. ආර්ය සම්මා දිට්ඨියේ ඉඳන් පුරුදු කරන්න ඕන. ආර්ය සම්මා දිට්ඨිය පුරුදු කරනවා කියන්නේ බුදු ගුණ සරණ යෑම, දහම් ගුණ සරණ යෑම, සංඝ ගුණ සරණ යෑම. ඉතින් ඒක නිසා ඔබ මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඔබ දුප්පතෙක් වෙන්නේ නැත. ඔබ කවදාවත් ඔබට කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, ඉන්න තැනක් නැහැ, සලකන්න කෙනෙක් නැහැ, බලන්න කෙනෙක් නැහැ කියලා එහෙම කියන්න ඕනද? කවදාවත් එහෙම කියන්න වෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මහා කාරුණිකයි. ඒකයි කියන්නේ මහා කාරුණික. මහා කාරුණිකෝ නාතෝ කියලා අහලා නැද්ද ගාථා? මහා කාරුණිකෝ නාතෝ. මේවේ තේරුම් දැනගත්තා නම් අද ඔබ උතන නෙවෙයි ඉන්නේ. සැනසීමක් ඇතුව ඔබ ඉන්නේ. අද සැනසීමක් නෑ. මොකද තියෙන්නේ ගොඩක් අයට? වෙනසීමක්. ඉතින් ඒක නිසා මට සල්ලි නැතුව මං 70 ගණන් පයින් ගියා. මං 70 ගණන් පයින් යනකොට අනේ ඔබ පයින් යනවා නේද කියලා මට රුපියලක් දීපු කෙනෙක් නෑ ඒ වෙලාවේ. ජීවිතේ මැරෙන්න හිතිච්ච තැන් තිබුණා. ඒ තරම් එපා වෙලා තිබුණේ. ඇයි මේ පින අඩු වුණාම දෙමව්පියන්ගෙන්වත් ආදරයක් ලැබෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ ආදරේ සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. ගුරුවරුන්ගේ ආදරේ තේරෙන්නේ නැහැ. තමාගේ පින අඩු වුණාම හොඳට මතක තියාගන්න.
හිතවත් කෙනෙක් යාළුවෙක් මිත්‍රයෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භික්ෂුවක් භික්ෂුණියක් වෙන්න පුළුවන්. උපාසකයෙක් උපාසිකාවක් වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් කියන දේ. එයාලා කියනවා මේ දේ කරන්න එපා. මේ දේ කරොත් ඔබ අමාරුවේ වැටේ කියලා. නිකමටවත් හිතෙන්නේ මෙයා මේ කියන්නේ මට හොඳටයි කියලා. ඒ වෙලාවට හිතෙන්නේ මොකද්ද? අපේ මේකගේ තියෙන ඊර්ෂියාව මං හැදෙයි කියලා අර කල්යාණ මිත්‍රයා ගැන තමන්ට මඟ පෙන්වන කෙනා ගැන හිතෙන්නේ ඊර්ෂියා කරනවා කියලා. ඊර්ෂියා කරනවා කියලා දැන් අම්මලා තාත්තලා කියනවනේ. පුතේ ඔය වැරදි වැඩේ කරන්න එපා. උඹට මැරණකම් ඕකේ දුක ගෙවන්න වෙනවා කියනවා. එතකොට හිත අම්මා ඊර්ෂියයි, තාත්තා ඊර්ෂියයි, ගුරුවරු ඊර්ෂියයි. දැන් ඔය සමහර ළමයින්ට පාඩම් කරන්න කියනවා නේද? හප්පෝ උන්ට වහකවනවා වගේ ආයි පාඩම් කරන්න කියනකොට. ඇයි ඒ? පෞකාරකමක් ඇවිල්ලා. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න හිතෙන්නේ නැත්තේ ඇයි? පෞකාරකමක් ඇවිල්ලා. රස්සාවක් කරන කාලෙට රස්සාවක් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි? පෞකාරකම ඇවිල්ලා. පෞල් ජීවිතයක් ගත කරන කාලේ පෞල ලස්සනට ගෙවන්න හිතෙන්නේ නැත්තේ ඇයි? පෞකාරකම ඇවිල්ලා. ජීවිතේ විනාශ කරගන්න. ලෝකේ ජීවිතේ විනාශ කරගත්ත අය වැඩි. හරියට ඉන්නවා. ගොඩාක් වෙලාවට ජීවිතේට මඟ පෙන්වන්න ඉන්න අය ඉන්නේ ඔක්කොම ගොඩාක් ඉන්නේ 99%ක්ම දැන් ඉන්නේ බොරුකාරයෝ. ඒ බොරුකාරයෝ කියන දේ අහලා මොකද වෙන්නේ? දැන් ගහෙන් වැටුණා. අතපය කැඩුණා කියන්නකො, තැළුණා කියන්නකො. ගහෙන් වැටිච්ච මිනිස්සෙකුට සනීපයිද? නෑ. ගහෙන් වැටිච්ච මිනිස්සෙකුට සනීපයක් දෙන්නේ නෑ. ඒ වැටිච්ච මිනිහට ගොනා යන්නම කොහොමද? තවත් අමාරුයි. ඒ වගේ ඉතින් අනේ කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. ගෙවල් වල ළමයි සේරම ලෙඩ වෙලා ගෙදර මිනිහා බීගෙන ඇවිල්ලා ගහනවා බයිනවා. තියෙන වලං කටු දෙකත් පොළවේ ගහනවා කියලා මොකද කරන්නේ? යනවා එක්ක දේවාලයකට. දේවාලයකට කියලා යන්නේ කොහටද? අමු අපායකට යන්නේ. කේන්දරයක් බලන්න යනවා කියලා යන්නේ කොහටද? අමු අපායට. කවදාවත් මේ යන්තර මන්තර ගුරුකම් වලින් නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනට මඟ පෙන්නනවද? කිසිම දේවතෝත්තරයක යන්තරයක මන්තරයක මධ්‍යම ප්‍රතිපදාව නැත. කිසිම කේන්දරයක් බලන කාලකන්ණි කිසිම මිනිහෙක් ගාව නැහැ මධ්‍යම ප්‍රතිපදාව. අමාරුවේ වැටිච්ච මිනිහට නුවණ දෙන්න ඕනේ. නුවණ උදා කරගන්න මාර්ගය දෙන්න ඕනේ. මධ්‍යම ප්‍රතිපදාව යම් කෙනෙක් පුරුදු කළොත් එයාට මොකද ලැබෙන්නේ? ධම්මස ලැබෙනවා. ධර්මයෙන් තමයි සැප ලැබෙන්නේ කියලා පිළිගන්නෙම නැහැනේ ගොඩක් අය. මට සමහර අය කියනවා සර් මේ අද කාලේ මේ ධර්මානුකූලව ඉඳලා මේ දියුණු වෙන්න බෑ. බලන්නකො මේ අධර්මයෙන් ජීවත් වෙන එවුන් ඉන්න හැටි. මං කියනවා එහෙනම් උඹ ඵලයන් ඔය අධර්මයෙන් කියලා. යනවා. ටික දවසයි යන්න හම්බෙන්නේ හොම්බ තලාගෙන ආපහු මල් ළඟට එනවා. දැනුයි මට තේරුනේ කියලා. එතකොට කෙලවිලා ඉවරයි. කවදාවත් ගින්දර වලින් සීතල දෙයක් ලබන්න පුළුවන්ද? සෞම්‍ය දෙයක් ලබන්න පුළුවන්ද ගින්දර වලින්?
බෑ. ගින්දර වලින් ලැබෙන්නේ අලු. ඇයි පිච්චිලා යනවා? ඒක නිසා ප්‍රතිපදාව, මධ්‍යම ප්‍රතිපදාව තමයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කරොත් මොනවද ලැබෙන්නේ? සංඝ ගුණ. මොනවද ලැබෙන්නේ? සංඝ ගුණ. මොනවද සංඝ ගුණ? මොනවද ලැබෙන්නේ? එයා රාග, දේශ, මෝහ නසන වැඩ පිළිවෙලෙන් යුක්ත වෙනවා. එයා චතුරාර්ය සත්‍ය ධර්මය පුරුදු කරන වැඩ පිළිවෙලෙන් යුක්ත වෙනවා. එයා ඍජුමාවත. ඍජුමාවත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැස ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන කෙනෙක් වෙනවා. එයා මොකද කරන්නේ? මේ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගෙන අනිත්‍යයට මධ්‍යම ප්‍රතිපදාව කියා දෙනවා. ඔය ගුණ ටිකට මොකද්ද කියන්නේ? සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචි පටිපන්නයි. මේ සාමීචි පටිපන්න කියන්නේ මොකද්ද? සබ්බ දානං ධර්ම දානං ජිනාති. වාහිතනවද මේ සද්ධර්මය? සද්ධර්මය කියන්නේ විරිදු නෙමෙයි. සද්ධර්මය කියන්නේ කවි නෙමෙයි. සද්ධර්මය කියන්නේ මොනවද? යුග ගායන, යුගාසන බණ, කාලීන බණ ඕවද? නෑ. ඕව නෙමෙයි. බණ කියන්නේ මොනවටද? ගෑනු ගැන කියන ඒවත් නෙමෙයි, පිරිමි ගැන කියන ඒවත් නෙමෙයි. බණ කියන්නේ බුදු ගුණ වලට. මේ ලංකාවේ ගොඩාක් අය තාම දන්නේ නැහැ බණ කියන්නේ මොනවද? බුදු ගුණ වලට. ගොඩක් කියන අය දන්නෙත් නැහැ බණ කියන්නේ මොනවද කියලා. බණ අහන අය දන්නෙත් නැහැ බණ කියන්නේ මොනවද කියලා. බණ කියන්නේ මොනවද? බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට. එතකොට බණ කියනවා කියලා බුදු ගුණ කියන්නෙත් නැතුව, දහම් ගුණ කියන්නෙත් නැතුව, සංඝ ගුණ කියන්නෙත් නැතුව වෙන කුණුහරුප කියනවා නම් එයා මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා කරන කෙනෙක්. එතකොට එයා කොහෙද? ඊළඟ එයාගේ උපත කොහෙද? මම දන්න ගොඩක් අය. මම දැක්ක එක වීඩියෝ එක බූරිපන්න තථාගත. මේ තථාගත කියන වචනේ බොහොම ගැඹුරු වචනයක්. තථාගත කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. මම හරියට ඒ කියපු භික්ෂුව ගැන මම හරියට කනගාටු වුණා. එයා ඒක විහිළුවෙන්, තහලුවෙන් hina වෙලා බෝරිපන්නේ තථාගත කියලා බුරිය දිහා බලනවා කියලා මෙයා මේක රඟපාලා පෙන්වනවා. මම දැනගත්තා මෙයා වැඩිකල් යන්නේ. මෙයාට වැඩිකල් යන්න බෑ කට. ආයි බණ කියන්න කටක් ලැබෙයිදවත් කියලා මට හිතන්න බැරුණා. මෙයා බොහොම අසනීප වුණා. මම නම කියන්නේ නම කිව්වොත් දැනගන්නවා. කට නිසා මාළුවා නැහිනවා කියලා දැනගන්නවා. ඒක නිසා ධර්මදේශනා කරනවා නම් මේ ලෝකේ යම් කෙනෙක් ධර්මදේශනාව කියන්නේ මොකටද කියලා දැනගන්න ඕන. ධර්මදේශනාව කියන්නේ මොනවටද? බුදු ගුණවලට. දැන් මිනිස්සු අපි නම් බණ අහන්නේ කියලා අපිට බණ එවන්න එපා. අපේ දැන් ওই ධර්මදේශනා අහන අපේ ආදරණීය පින්වත් ඔයා සමහර යාළුවන්ට නෑදෑයින්ට යවපුවම සමහර අය මේ බැනලා එවන්නේ. මේ මට මේ බණ එවන්න එපා. උඹට ඕන උඹ ඔය බණ අහගනි. බණ අහලා කාටද හරි? ඒ කියන්නේ බුදු ගුණ අහලා කාටද හරි කී? කාටද මේ බයින්නේ? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනේ බම් මේ සින්දුවක් කාලා නාට්‍යයක් බලලා ආතල් එකේ ඉන්න තියෙන එක උඹ මට නැති කරන්න එපා කියනවා. එයාලා දන්නේ නැහැ. බුදු ගුණ ඇහුවොත්, බුදු බණ ඇහුවොත්, බුදු බණ කියන්නේ මොනවටද? බුදු ගුණවලට.
දහම් ගුණවලට සංඝ ගුණවලට. හැබැයි බුදුබණ කියලා අද ගොඩක් ඒවා තියෙන්නේ බුදු ගුණ නැහැ. අහන්නේ මොකද්ද? බිත්තරේ දැම්මද ඌවා බුදුබණද? ඌවා බුදුබණ නෙමෙයි බිත්තරයක් දානවා කියන ඒවා. ඌවා බුදුබණ නෙමෙයි. බුදුබණ කියන්නේ මෙන්න මේවට. මොනවටද? මේ තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සරණ ගියොත් ධර්මයේ සරණ ගියොත් එයාට මොකද වෙන්නේ? එයාට ලැබෙනව මොකද්ද? එයා කොයි තැනක හිටියත් කොහේ දුරක හිටියත් අර සිල්වත් ගුණවත් අයගෙන් මෙයාට මොනවද ලැබෙන්නේ? ප්‍රශංසාව ලැබෙනවා. ළඟටම ඇවිල්ලා ප්‍රශංසාව ලැබෙනවා. ආදාර උපකාර ලැබෙනවා. මෙයාට මොනවද ලැබෙන්නේ? සිව්පසය මෙයාට ලැබෙනවා. මට මතකයි අර උඩුගම්පල ඉස්කෝලේකට මම ගියා බුදුගුණ කියන්නේ. ඉතින් මම වාහනයෙන් බැහැලා ඉස්කෝලේට ඇතුළු වෙනකොට ඉස්කෝලේ තූරිය වාද කණ්ඩායම ඇවිල්ලා තිබුණා. පොඩි දරුවෙක් ඇවිල්ලා බුලත් අතක් දීලා මට වැන්දා. ඉතින් එතන ඉඳන් මේ මම දැක්කා බේසමකුයි වතුර කෝප්පෙකුයි තියාගෙන ඉන්නවා. මම කකුල් දෙක හොදන්න මං ඉතින් ටක් ගාලා මේ සපත්තු දෙක ගලවලා වාහනේට දාලා මං ඉතින් සපත්තු ගලවලා මම යනකොට අර ළමයා මගේ කකුල් දෙක හොදලා තව ළමෙක් මගේ කකුල් දෙක පිහලා පාවඩ දාලා අර පෙරහැර මැදේ මාව එයාලා හදලා තිබුණා ස්ටේජ් එකේ පුටුවට රෙද්දක් දාලා උණු වතුර වෙනම තියලා. ඉතින් මේ ඇත්තටම මේ මට ඉතින් මම බැලුවා මේ මොකද කියලා. ඊට පස්සේ එතන හිටන සර් කෙනෙක් කිව්වා මේ ඔබතුමා ඉන්නේ බුදුගුණ කියන්නේ. බුදුගුණ කියන්නේ නිසා අපි මේ බුදුගුණ වලට සලකන්න ඕන. අපි මේ සලකලා තියෙන්නේ බුදුගුණ වලට. දහම් ගුණ වලට සංඝ ගුණ වලට. ඉතින් මම මේ පුටුවේ සුදු රෙද්ද දාලා තිබ්බ පුටුවේ ඉඳගෙන මම බුදුගුණ කිව්වා. දහම් ගුණ කිව්වා, සංඝ ගුණ කිව්වා. ධර්මාසනය කියන්නේ ධර්මාසනය කියන්නේ ඒ ආසනේ ඉඳගෙන බුදුගුණ කිව්වොත් ඒක ධර්මාසනය. දහම් ගුණ කිව්වොත් ධර්මාසනය. සංඝ ගුණ කිව්වොත් ධර්මාසනය. ඒතකොට එදා මට ඒ ගෞරවය එදා මං හිතන්නේ එදා අපිට මම මේ ගෝණි 4ක විතර අරන් ආවා. පරිප්පු සීනි තේකොළ පෙරඩෝල් සිද්ධාලේප සබම් පෙට්ටි මං හිතන්නේ ලොකු කේස්. මම යා වාහනේ පටවන්නත් බැරි තරම් මේ පුදුම විදිහට ලැබිලා තිබුණා. ඉතින් ඒවා ඔක්කොම විහාරස්ථාන වලට අපි ගොඩක් පූජා කළා. ආරණ්‍ය සේනාසනේ දානමාන කටයුතු වලට පූජා කරා මාස ගණන්. ඉතින් මේ ඇයි හිම ලැබෙන්නේ? අර බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනාට ලැබෙන්නේ මොනවද? ගෝණි පිටි. ගෝණි පිටි. ඒ මම ඉල්ලලාද? නෑ. මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ අඩුම ගානේ මට වාහනේට ගමන් ගාස්තුවක් ලැබෙයි කියලා මම ඒව හිතාගෙන මම ගිය ගමනක් නෙවෙයි. මම ඒව මුකුත් හිතුවේ නෑ. මම ඒව හිතන්නේ නැතුව මම ගියා. මම අද බුදු ගුණ ටික හොඳට කියා දෙනවා කියලා. ඇයි? ඒ ඉස්කෝලේ කවුරුවත් දන්නේ නැහැ බුදු ගුණ. මම ඒව බුදු ගුණ වල තේරුම දන්නවද කියලා. බුදු ගුණ වල තේරුම දන්නේ නැති ළමයි. බොරු කියන්නත් බෑ. වෙසක් පොයට කලින් දවසේ මම මේ පෙරපෝදා වැඩසටහන කරන්න තමයි මාව ගෙන්නේ. කවුරුවත් හිතුවේ නැහැ. මං කිව්වා දැන් හෙට වෙසක්. හෙට වෙසක් පොය. අද පෙරපෝදා. කවුරුවත් මම හිතනවා බොරු කියන්නේ නැහැ කියලා. මම කිව්වා ළමයින්ට ඔයාලා බොරු කියන්න එපා. බොරු කියන ළමයින්ට කවදාවත් පාඩම් මතක හිටින්නේ නැහැ. විභාගෙට ප්‍රශ්නෙට උත්තරේ තෝරනකොට හරි උත්තරේ ඔළුවට එන්නේ ඇයි අම්මට බොරු කියනවා නම් තාත්තට බොරු කියනවා නම්
ගුරුවරුන්ට බොරු කියනවනම් සමාජයට බොරු පතුරවනවා නම් එයාට ලැබෙන්නේ හොඳ දේවල්ද? නෑ. එයාට වැරදි දේවල් ලැබෙන්නේ. ලංකාවේ 95%ක්ම විශ්වවිද්‍යාලවල යන්නේ. ඇයි හේතුව? 95%ක්ම පාසල් දරුවෝ පච කෙලිනවා. කෙප්පාතාරිනවා. අම්මට බොරු කියනවා. තාත්තට බොරු කියනවා. ඒක නිසා උන්ට ඉගෙන ගන්න එක එපා වෙනවා. අතරමඟ අතාරිනවා. ඊට පස්සේ අම්මගේ තාත්තගේ හම්බ කරපු දේපල මේ ලෝකේ වැඩිපුරම කාලා කම්බස් කරන්නේ පාසල් දරුවෝ. දෙමව්පියන්ට හම්බෙලා නැහැ මහා පින්වන්ත දරුවෝ. ගොඩාක් හම්බෙලා තියෙන්නේ මහා කාලකන්නිම જાතියක් හම්බෙලා තියෙනවා. අද අසරණ අහිංසක අම්මලා පුළුවන් තරම් කෑවේ නැහැ, ඇඳේ නැහැ, ඇඳුමක් ඇඳේ නැහැ. ඔය අම්මලාගේ තාත්තලාගේ උඩින් ඔය ඇඳුමක් දාගෙන හිටියට යට ඇඳුම් ඔක්කොම නූල් ගැලවිලා පුස්කාලා හොඳ ඇඳුමක් ඇඳගෙන නැහැ. හොඳ කෑමක් බඩට කාලා නැහැ. ඇයි අම්මගේ තාත්තගේ සාරය මුන් කනවා කාලා උන් අම්මා තාත්තට පිහිටක් වෙන්නේ. අම්මා තාත්තට සලකන්නේ බල්ලෝ බලන්නුන්ට වගේ. කතා කරන්න දන්නේ. ඒවැ විපාක ඛණ්ඩ වෙනවා දොන් දොමිකිට තරිකිට කියලා. ඉතින් මේ එදා මම එයාලට ධර්මාසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ධර්ම දේශනාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ධර්ම දේශකයාණන් වහන්සේ කියන්නේ මොකද්ද කියලාද දන්නේ නැහැ. ඇයි හේතුව? වෙන වෙන විකාරවලුවේ තියෙන. ධර්ම දේශකයාණන් වහන්සේ කියන්නේ බුදු ගුණ කියා දෙන කෙනාට, කුණුහරුප කියා දෙන කෙනාට නෙවෙයි. එයා ජනප්‍රිය වෙන්න පුළුවන් පෙර සසරේ කළ පිනකට. හැබැයි ධර්මදේශකයාණන් වහන්සේ කෙනෙක් කියන්නේ කොහොම කෙනෙක්ද? බුදු සරණ ගිය කෙනෙක්. කේන්දර සරණ ගිය කෙනෙක් නෙවෙයි. අංජනම් බලිතොවිල් ගුරුකම් විශ්වාස කරන කෙනෙක් දේශකයාණන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ. ඔය මට මතකයි එක ඉස්කෝලේක එක විදුහල්පති කෙනෙක් මම ඔය බුදු ගුණ කියන වෙලාවේ හරියට දොස් කිව්වා. මං ඊට පස්සේ මොකක් හරි ඒකට මේ අධ්‍යාපන කාර්යාලයට හරි මොකක් හරි එකට ගියා. මේ කොනේ ඉස්කෝලේට මම වෙන ඒ ඉස්කෝලේටම හරි මොකක් හරි එකට ගියා. මට ආරංචි වුණානේ අර ප්‍රින්සිපල්ට පිස්සු හැදුනා කියලා. අනේ සර් මේ අපි අර වැඩසටහන කරලා වැඩි කාලයක් ගියේ නැහැ කිව්වා. සර් පොසොන් එකට ඇවිල්ලා අපේ ඉස්කෝලේ ළමයින්ට බුදු ගුණ කියා දුන්නානේ. හරියට සතියයි ගියේ ඒ සර්ට පිස්සු හැදුනා. සර් වැඩසටහන කරන වෙලාවේ ඒ සර් කෑ ගැහුවා. මොනවද ඔය තරම් බුදු ගුණ කියන්නේ? ඔක නවත්තනවා කියලා බෑනේ. අදටත් ඒ යකාට පිස්සු හැදිලා මල හොන්තුවක් වෙලා ඉන්නේ. තව කෙනෙක් හිටියා. කඩුවෙල ඉස්කෝලේක අපි වැඩසටහන කරනකොට දැන් මම පොරොන්දුවක් වුණා ඔබතුමාට අපි මේ ඉස්කෝලෙන් වාහනේට තෙල් ගහගන්න වාහනේට ගෙවන්න රුපියල් 6000ක් දෙනවා කියලා පොරොන්දු වෙලා තමයි ළමයි 3000ට මම ධර්ම දේශනය කරන්න වාහනේ අරන් ආවේ. මෙයා මොකද කරේ අපි බුදු ගුණ කියලා මම ඔෆිස් එකට ගියපුවාම ලියපු චෙක් එක දුන්නේ නැහැ. මේ රුපියල් 6000 චෙක් එක දෙන්නේ නැහැ කිව්වා. මං වෙයි. දැන් මම දෙන්න ඕනේ දෙමව්පියෝ අර එකතු කරලා ගෝණියක දාලා දුන්නේ කිව්වා. මං කොයා කරගත්තේ ලොකු පාපයක් කිව්වා. අය මට පස්සේ කියන්න එපා. මේ ධර්මයට ඔය දහම් පඬුරු කියන්නේ මොනවටද?
දහම් පඳුරු කියනවත් දැනගන්න ඕන. බුදු ගුණ වලට දක්වන ආධාරය දුන්නේ නේ. ඒක තියාගත්තා. මොකද වුනේ? කරන්ට් එක අල්ලන්න වුණා. ඔළුවේ පිළිකාව ආයේ විදුහල්පතිකම් කරන්න හම්බුණා? හම්බුන්නේ නැහැ. මං කීප වතාවකම දැක්කා ඉතින්. බේත් ගන්න යනවා. මේ දේහධාරි උසමහත ගෑණි සුදු පාට හිටියේ. අන්තිමට මොකද වුනේ? අන්තිමට ඉතින් වැඩක් නැහැ වගේ කියලා ඉතින් මේවා කියන්න ඕන මිනිස්සුන්ට දැනගන්න. මේ බුදු ගුණ වලට පහර ගන්න හැම එකාටම කෙලවෙනවා. මගේ ජීවිතේ මං අනන්ත දැකලා තියෙනවා. මං බුදු ගුණ කියපු තැන්වල බුදු ගුණ පිළිගත්ත කෙනා බුදු ගුණ සරණ ගිය කෙනාට රත්තරන් මුතුමැණික් පහළ වුණා. යාන වාහන පහළ වුණා. ඉඩම් කඩම් පහළ වුණා. සමගිය සමාදානය උතුරන්න ලැබුණා. ඒ උතුම් ධර්මයෙන් නිවි සැනසුණා. පිළිගත්ත කෙනා. එතකොට මට බැන බුදුහාමුදුරන්ට බැන ගියේ එකා මොකද වුනේ? පිළිකා හැදිලා මල. තාවත් ඉන්නවා පිස්සු හැදිලා. අර එක විදුහල්පති කෙනෙක් අර ඉස්කෝලේ එකේ වැඩසටහනක් කරන්න දෙන්න බෑ කියලා හරියට බැනලා මේ මොකද වුනේ? එදා දවසේ යනකොට ලොකු ඇක්සිඩන්ට් එකක් කරලා තාමත් එයාට ඇවිද ගන්න බෑ. ඇයි මේ ජීවිතේ මනුස්ස රත්නය ගැහැණිය කියන්නේ මිනිහා කියන්නේ විසි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආක දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ කීවේ මනුස්ස රත්නය. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා කියන්නේ මනුස්ස රත්නය. ඒක ස්ත්‍රී රත්නය පුරුෂ රත්නය කියලා කියන්නේ. ඒක නිසා පින්වත් ඔයා මනුස්ස රත්නය අති දුර්ලභයි. මේ සම්බුදු ශාසනයක ඉපදෙලා මේ බුදු ගුණ ටික අහනවා කියන්නේ දහම් ගුණ ටික අහනවා කියන්නේ පොඩි දෙයක්ද? මම මේ මහ පාන්දර නැගිටගෙන ඔබ වෙනුවෙන් මේ ටික කියලා යවන්නේ මේ ලෝකෙම ඉන්නේ කවුද? මේ විදිහට බණ කියලා. ඒ දේවනාරායන සර් විතරයි. ඉතින් ඒක නිසා අද දවසේ මේ උතුම් වැඩසටහන කරගෙන යන්න ආධාර කරපු අයටත් දේවනාරායන සර් බුදු වේවා නිදුක් නිරෝගී වේවා කියලා මට සැප ප්‍රාර්ථනා කරන අය, මගේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අය, තවත් අපි මෙතෙක් නොඇසූ විරු මේ ගම්බීර ධර්මය සරල ලෙස අපේ දේශවනට අසන්නට, අපේ යටිහිතට අහන්න, අපේ ප්‍රඥාව අවදි කරන්න, අපේ සර්ට තවත් මේ ධර්ම දේශනා කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. අපේ සර් බුදු වේවා කියලා කියන පින්වත් ඔයාට මේ ජීවිතේ නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනම ලැබෙනවා කියලා මං සහතික වෙනවා. ඇයි මගේ කටින් මං කිව්වේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. අර එක ගෙදරක මහදෑයට ගිහිල්ලා මහ පූජාවක් කරලා මේ ඒ කරපු එකේ ඇදමයි දැක්කේ. අන්තිමට කෝල් කරලා කිව්වා අපිට රුවන්වැලි සෑයේ මේ පූජාව කරලා බඩ යනවා කියලා. ඔයා දන්නවද කියපු යොමුන්ට පිළිකා ඇතිලා උන් හිටින් නැති වෙලා නැතිබං ගත්තාන වුණා. රුවන්වැලි සෑයට බැනලා පූජාවට බැනලා බුදු ගුණ වලට බැනලා අම්මෝ වෙච්ච දෙයක්. ඉතින් ඒක නිසා පින්වත් ඔයා බොහෝම පරිස්සම් වෙන්න ඕන. අපි මේ බුදු ගුණ කියන්නේ බුද්ධ රත්නයක්. ධර්මයේ කියන්නේ ධර්ම රත්නයක්. සංඝ ගුණ කියන්නේ සංඝ ගුණ රත්නයක්. රත්නයක් කියන්නේ අති දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දේ අපි ලබා ගමු, සරණ යමු, පිහිට කරගමු. ඉතින් ඒක නිසා අදත් මේක අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන්න මුදල් ආධාර කළ පින්වත් ඔයාට නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනම මේ ජීවිතයේ ඉක්මනින්ම සැලසෙනවා. ඒ වගේම රුවන්වැලි මහා සෑයට
මෙතෙක් කල් මහ පූජාවල් කරන්න ආදාර උපකාර කරව පින්වත් ඔයාටත් නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනම සැලසෙනවා. ඒ වගේම ආරණ්‍ය සේනාසනයේට ඊයේ මං හිතන්නේ විශාල කජු ප්‍රමාණයක් අපිට එවලා තිබුණා අපේ පින්වත් කාවින්දි පින්වතිය. ඉතින් ඇතරම කාවින්දි ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක්, කුසල් සිද්ධ වෙන වැඩක්, නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවන ලැබෙන දෙයක්. ඉතින් ගොඩාක් අය මගෙන් ඇඩ්‍රස් එක ඉල්ලනවා. මම ඇඩ්‍රස් එක දෙන්නේ නැහැ. ඇඩ්‍රස් එක දෙන්නේ නැති හේතුව තමයි මේ මම ගොඩක් වෙලාවට නිදහසේ ඉන්න ඕන කෙනෙක්. ඒ නිදහස මං නැති කරගන්න මං කැමති නැහැ. ඉතින් ඒක නිසා අර ගොඩාක් බල කරලා ඉල්ලපු නිසා මම ඔය දුන්නේ මේ ලිපිනේට එනං එවන්න කියලා. ඉතින් ඒක නිසා අපි මේ සැරේ 20 ප්‍රණීත කජු ව්‍යංජනයක් හදලා දානෙට පූජා කරනවා. පින්වත් ඔබත් අනුමෝදන් වෙන්න. ඒ වගේම දානෙට රටින්දී වල තිබුණා, පිටිය වල තිබුණා, පරිප්පු වල තිබුණා, මුං යට වල තිබුණා, හාල් වල තිබුණා. ඒවා මතක් කරගන්න ඕන. ඉතින් ඒක නිසා අපිට ලොකු බැරල් එකක් වල තිබුණා. යාළුවෝ දෙන්නෙක් පිටරට ඉඳලා. ඉතින් මේවා නංගන් කියන්න අවශ්‍ය නැහැ. මෙහෙම කියනකොට ඔබ දැනගන්න මම තමයි මේ පින්කමකට ගත්තේ. අනේ මමත් නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනින් මේ ජීවිතයේම සැනසෙනවා කියලා අදිෂ්ඨානයක් තබා ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ